මේ මාතෘ භූමියක් නැති මාතෘ භූමිය කියන කවියේ කවි පොතේ කවියක් තියෙනවා. ඒ කවිය මම හිතන්නේ හරි වැදගත්. මේක ද්වාරකා තමයි මේ කවියේ නම. මේකේ අපේ උදුල් ප්‍රේමරත්න කියලා සහෝදරයෙක් හිටියනේ කලින්. පොඩි විස්තරමකට එයා ගැන මංජුල ලියපු කවිය මේ එයා JVP එකේ ඉන්න කාලේ. JVP එකේ අන්තිම මගේ JVP එකේ මෑත ඛණ්ඩනය විශේෂම පෙරටුගාමි ඛණ්ඩනයට ආසන්න කාලේ. අර ඊට පස්සේ අනුකම්පාවක් එන්න ගත්තනේ JVP එකට උතුරේ වෙච්ච ප්‍රශ්නේ ගැන නිකන් දුක හිතිලා වගේ එකක්. එකපාරට අහසින් එකපාරට පත් වුණා වගේ එකපාරට 2000 ඈ නෑ පස්සේ නෑ කැඩිලා මම හිතන්නේ මේක එනකොට කැඩිලා නමුත් මේ කවිය ලියුණේට කලින් උදුල් අන්තරේ කැඳුම් කරුවා. ඔව් උදුල් එතකොට අන්තරේ කැඳුම් කරුවලා හිටියේ මේකේ මම හිතන උගක්ක කියවලත් ඇති සහෝදරත්වයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම් කරු උදුල් ප්‍රේමරත්න සහෝදරයා වෙත්. උදුල සඳ මණ්ඩල සතපුණ හිරගෙදර හඳුල සිව්මැලිද රිදුනිද හද බඩල පතල අරගලේ වියකුණු රෑ කලක දෙමළ සෝයුරිය ගැනයි කලබලය. මේ අර ద్వාරිකා කළ යාපනයේ විශ්වවිද්‍යාලයේ ඇතිවෙච්ච ප්‍රශ්නෙත් එක්ක එකපාරට JVP එකේ උදුල් ප්‍රේමරත්නගේ නියෝජනය වෙන කන්න එකපාරට ඇවිල්ලා මේක වාහුවක් දාලා මේ වෙනුවෙන් කතා කරන්න ගන්නවා. සිහින පෙරමුණට හැබැයින් වෙඩි වැදුන දාහක කඳුල පෙළ ගැහුණයි මග දිගට මහාන දමක් ලෙස රැකගත් රතු කොඩිය කාගේ ලෙයින් රතු වීදයි අමතකද යුද්ධ නමට මිනිසුන් කඳු ගැහෙන විට සද්ද නොකර පිළිකණු වල හතියරිය රෙද්ද ලියාගෙන මතු කොට ගිනි අවිය විද්ද විදිලි හද පතුලෙන් ඇහෙනවද. ඒ කියන්නේ ඒ කාලේ විද්ද විදිලි හද පතුලෙන් JVP එක ඒ කාලේ ඒක උතුරට බෝම්බ ගහපු ඒකේ ඇත්තටම ඒ කියන්නේ විසිල් එක ගැහුවේ ඇත්තටම JVP එක හෙළවුරු මේකේ බල්ටි ගැහුවේ විතරයි. කියන්නේ ඒ කාලේ JVP එක දැන් විසිල් එක ගහලා මේ තත්ත්වෙට ගෙනාවේ කොහොම හරි මගේ උතුරේ ප්‍රශ්නයනේ මේකේ අපි කතා කරන්නේ කවිය. කෙසර අක්බඹරු පමණක් හිස වැතිරු දෙමළ හෝඩියට ගිනි බින්දද කවුරු වඳුර ඉරාගෙන සඳ පොබ යන අයුරු සඳලු තලාවල අරගල නැත සොයුරු නියඟලා මලක අසිරි ඇසට දැනි පියඹලා එන්ට සිතුනාද දෙබරුනි සංගවලා ගසන කොළයක ලකුණු වෙනි හිනහිලා පසුව ඉකි මිදිමු සකියෙමි. ඉතින් මගේ අදහස ගම්මනි මං කිව්වොත් අපි අද දවසේ මාතෘකාවත් දෙමළ කවිය සහ ඒක පිටුහල් කවිය සහ ඊට පස්සේ ඒක ජාතික ප්‍රශ්නය පිළිබඳ කාරණයක් මේකට ඇතුළත් කරලා තියෙන නිසා මම හිතනවා අපි ඇත්තටම කවියෙන් ඇතුල් වෙලා අර මේ ඒක සංගවලා ගසන කොළයක ලකුණු වෙනි කියන්නේ හිනිහිලා පසුව ඉකිබිදුමු සකියෙනි නැතුව මම හිතනවා මේ සාකච්ඡාව ගන්න වෙන්නේ පළවෙනි එක මේ උතුර ගැන ලියවිච්ච ඒක විශේෂයෙන්ම දකුණේ සිංහලයනුත් ඇතුළුව මංජුල වෙඩිවර්ධන වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉඳන් කතා කරේ මයිස් මොනසිංහ මේ සියල්ලම ඉන්න අතර ඊට කලින් එක්තරා මම නිශ්චිත කාරණයකට විතර කතා කරන්නේ. මට අමාරුයි කතා කරන්න. විශේෂයෙන්ම මම හිතන්නේ 2008 වගේ කාලේ මම හිතන්නේ කිහිප දෙනේ මේ කියන JVP නැත්නම් ජනතා විමුක්ති වාමාංශ කියමු අපිට JVP. ඒක ඇතුලේ ගර්භාෂයෙන් මතු වුණා එක්තරා පිරිසක් ඒගොල්ලන්ට මේ දෙමළ ජාතික අරගලය පිළිබඳ කාරණය ඒ කියන්නේ දේශපාලනිකව ඒ සංවිධාන ව්‍යාපෘතිය තුල වර්ණ ගන්න තිබ්බ අපහසුතාවය. සායක දේශපාලන ජයග්‍රහණය කරන්න තියෙන අරගලය කලාව ඇතුලෙන් දිනන්න. නැත්නම් කලාව ඇතුලෙන් මේ හඬ නගන්න කරපු උත්සාහයක් එක්කෙනෙක් මම හිතන්නේ මහේෂ් අපේ කවුද? මොකක්ද මහේෂ් කුමාර ගේ කවි විශේෂම 2008 එන්නේ 2008 කවිය කම්බස් සහ අනිත් අතින් ලක්ෂාන්ගෙම ඒ ලක්ෂාන්ගෙම කවි සහ ලක්ෂාන්ගේ මෑත කවි මේ කියන්නේ සදත් නැති වෙන ඉඩත් සහ ඊට පස්සේ මොකද්ද වැඩියම වර්ධුනේ කවියන් දක්වා මම හිතන්නේ ඒ කාවේ මෑත සහ යරණ රෝහණ පොතුලියද්ද ඒ ඔහොම කවියෝ කිහිප දෙනෙක් ඉන්නවා මේගොල්ලෝ ගැවසුනේ අර මං කියන ජනතා විමුක්ති වාමාංශය කියන මේ කතිකාව ඇතුලේ. ඒකට මේගොල්ලෝ අද වෙනකොටත් කවිය තුල උත්සාහ කරනවා මේ ප්‍රශ්නය. ඒ කියන්නේ ඇත්තටම මට තියෙන විවේචනයක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ බිඳ වැටීමෙන් පසු ඇතිවෙච්ච වාමාංශය නැත්නම් නව වාමාංශයක බලාපොරොත්තු සහගත නැගීම. මම හිතන්නේ ඒකේ මැදේම තියෙන ප්‍රශ්නය තමයි
ඒ බලාපොරොත්තු ඇති කළේම ජාතික ප්‍රශ්නය සහ දෙමළ මුස්ලිම් ඇතුළු ජනවර්ගවල ප්‍රශ්නයට ආමන්ත්‍රණය කරන්න කොයිතරම් මේ අලුත් වාමාංශය සමත් වෙයිද කියන කාරණය. ඒකේ තමයි මම හිතන්නේ නවීනත්වයේ තිබුණේ. උදාහරණයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න උදුල් ප්‍රේමරත්න මේ නියෝජනය ඇතුලේ යම් විදියකට අර ඒක හංගල කොලේ ගහද්දි හැබැයි අවංක සහෝදරවරු සහෝදරියන් කීප දෙනෙක් හිටියා කලාව තුලින් කවිය තුලින් මේ ප්‍රශ්නය ඉස්මත්තට ගෙන ආපු. ඒතකොට ඒක තමයි මම දකින අලුත් වාමාංශ නව වාමාංශයේ මම කියන අලුත් තැන නැත්නම් මනුෂ්‍යත්වයේ පිළිබඳ එතෙක් ජනතා විමුක්ති වාමාංශය අපෝසත් වෙච්ච අමානුෂිකත්වයේ ඒ අමානුෂිකත්වයේ ගිලීමට යම් විදිය පෙරටුගාමී උත්තරයක් දෙන්න තිබ්බ තැන. මට අනුව මෙතනදී තවමත් මම හිත ඉතුරු කාරණාවලදී මම එකගයි බොහෝ දේවල් වලට. ඒකේ අලුත් වාමාංශ නැත්නම් අවාමාංශික ප්‍රවණතා සහ ශිෂ්‍ය දේශපාලන මේ සියල්ල බොහෝ දේවල් වලට මම එකගයි සහ පක්ෂයි. හැබැයි මේ ප්‍රධාන කාරණේදී මම කියන්නේ කොලේ බාලා ගහනවා තාම. හරි. ඒකට මම හිතන අපි මෙතන ගැවසෙන ප්‍රදේශය අපි ඉන්න පිරිසත් තාම සැලකිලිමත් අපි හිතුවොත් මම හිතනවා කවිය තමයි තවමත් ඒ කියන්නේ දේශපාලනිකව වර්ණගන්න බැරි ප්‍රශ්නයක්. සහ දේශපාලනිකව වර්ණගන්න ප්‍රශ්නය කොලේ වහලා ගන්න තත්ත්වයක් තුල සහ ජාතීන්ගේ ප්‍රශ්නය සහ විශේෂම පන්ති දේශපාලනය පිළිබඳ කාරණය දිගින් දිගටම පටලවාගෙන ඉන්න තත්ත්වයක් තුල විශේෂම පන්ති දේශපාලනය ඇතුලෙන් මේක තේරුම් ගන්න යනවා. නැත්නම් මේක පන්ති ප්‍රශ්නයකට උනනේ කිරීම මේ කාරණේ දිගින් දිගටම විවිධ ස්වරූප වලින් වරද්ද කරනවා. ඒක මම හිතන්නේ විශේෂම 2000 දශකයේමත් උනා අලුත් මුහුණුවරකින් එනවා කියලා ඒකමයි වෙන්නේ. ඒ වෙනුවට මේක පන්ති ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා ආත්මය පිළිබඳ කාරණයක්. උදාහරණයක් විදිහට කවිය කියන්නේ සාමූහික ආත්මය පිළිබඳ කාරණයක්. ඒ නිසා මම හිතන්නේ දේශපාලනයට වඩා මේ තියුණු ප්‍රශ්නේ මතු කරන්න කවියින්. මම හිතන්නේ කවියින් සහ කලාකරුවන්. මොකද දේශපාලනයේ තෙන්දි තවමත් මට අනුව වාමාංශික දේශපාලනයේ තවමත් එතෙන්දි හරිම ප්‍රාථමික. එතෙන්දි මේ කවියෝ මේ ප්‍රශ්නේ නගනවා. දැන් ඕකට උදාහරණයක් මේකට anxiety of influence කියලා concept එකක් කියනවා හැරල් බ්ලූම් කියලා. මේ මහාචාර්යවරයා කවිය පිළිබඳව. එයා ඒකෙදි මතු කරන කාරණයක් තමයි ඒ කියන්නේ මේ අලුත් කවිය හැම විටම ආభాෂය පිළිබඳ නැත්නම් ඊට කලින් හිටපු කවි පරම්පරාවත් එක්ක යම් කිසි ගැටුමක ඉන්නවා. රයිට් ඊට වඩා වෙනස් දෙයක් පරිකල්පනය කරනවා සහ ඊට කලින් හිටපු සම්ප්‍රදායත් එක්ක යම් කිසි හිතුවල් මානසිකත්වයක තමයි ඉන්නේ. ඒකට කවිය යනුම යම් විදිය පිටුවහල් භාවය. හරි ඒ කියන්නේ කවිය කියන්නේම ඊට කලින් තිබ්බ પરම්පරාව සහ ඊට කලින් තිබ්බ ආభాෂයත් එක්ක ඇති කරන ගැටුම සහ ඒක තුළ ඉන්න බැරිකම සහ ඒකෙන් ආන්තික කිරීම ඒක ඇතුළේ නිර්මාණය වෙන දෙයක්. ඒ නිසා අපි අද දවසේ මගේ යෝජනාව තමයි මේ සියලුම මම අලුත් කවින් රසක් ඉන්නවා ඒකත් එක්ක මේ ප්‍රශ්නේ නැත්නම් දෙමළාගේ දෙමළ ප්‍රශ්නේ එහෙම නැත්නම් මුස්ලිම් නැත්නම් අපි කියන දෙමළ භාෂාව කතා කරන ජනවර්ගයන්ගේ ප්‍රශ්නය යනු අපි ඒක තේරුම් ගන්න වෙන්නේ කතිකාමය ගොඩ නැංවීමක් විදියට සහ ඒක යම් විදියේ විඤ්ඤාපනයක් විදියට. ඒක හරියටම කිව්වොත් ඒක සාමූහික විඥානයක් පිළිබඳ භෞතිකයක් තුල අපිට තේරුම් ගන්න වෙන්නේ. මේ සාමූහික විඥානය පිළිබඳ භෞතිකයේ මාක්ස්වාදී භෞතිකවාදී ලංකාවේ මාක්ස්වාදී භෞතිකවාදය ඊටාම පහසු විදියට මේව විසි කරලා දාන අදහස. ඒ වෙනුවට ජාතිය සහ නැත්නම් ජාතික ආත්මය සාමූහික විඥානය කියන දේ සංස්කෘතික විඥානය විදියට අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒ කාරණේ අපිට ඇති කරන්නේ දේශපාලනයෙන් නෙමෙයි තව දුරටත්. එතෙන්දී වාමාංශික දේශපාලනය තවමත් අසමත් කුදු පන්ති දේශපාලනයට පමණක් මේ විඥානය පිළිබඳ කාරණේ ඒ උනනේ කිරීම ඇතුලේ. මම හිතනවා කවිය, සිනමාව සහ කලාව තුලින් තමයි මේ වාමාංශික දේශපාලනය තුළ මගහැරෙමින් යන්නේ. මේ මූලික මිනිසුන්ගේ ආත්මීය සංස්කෘතික විඥානය පිළිබඳ ගැටලු හැවත ඉස්මත්තට අරන් එන්න තියෙන්නේ. ඒ නිසා කවියන්ට තමයි මම හිතන්නේ දිගින් දිගටම සටන් කරන්න වෙලා තියෙන්නේ. එතකොට දෙමළ භාවය යන මුස්ලිම් භාවය යන නැත්නම් සුළු ජාතිකත්වයන් පිළිබඳ අනන්‍යතාවය යනු ඒ මිනිසුන් සාමූහිකව සංස්කෘතිකව එක් පිටුවහල් භාවය තුළ ගොඩනගා ගන්න සාමූහික ආත්මයක්. ඒ සාමූහික ආත්මය කතිකාමයේ විදිහටයි ගොඩනගන්න තියෙන්නේ. එතකොට ඒ කතිකාමයේ විදිහට ගොඩනගින දේම භෞතිකයි. ඒක ඇත්තටම මේක පවතිනවා. දැන් අපි කිව්වොත් එහෙම පන්ති නැත්නම් අපි කිව්ව නිර්ධන පන්තිය පමණද පවතින සත්‍ය පැවැත්ම. එතකොට දෙමළ ජාතික පැවැත්මක් නැද්ද? එතකොට මුස්ලිම් ජාතික පැවැත්මක් නැද්ද? මේ ජාතික පැවැත්ම ඒක ආන්තික වෙච්ච සාමූහිකත්වයක පරිකල්පනයක් වෙන්න බැරිද? එතකොට මේගොල්ලෝ ඉල්ලා සිටින ජීවිතයේ විමුක්තිය පිළිබඳ අදහස ඒගොල්ලන්ගේ ජාතිකත්වයේ සංස්කෘතිය තුල අපිට තේරුම් ගන්න බැරිද? එතකොට එතන දේශපාලන ප්‍රපංචයක් නැද්ද? දේශපාලන අරගලයක් නැද්ද?
මං කියන මේ ප්‍රශ්න මතු කරන්න තවමත් සමත් වෙලා තියෙන්නේ මම හිතන්නේ කවි සහ කලාකරුවන්. තවමත් විමුක්ති දේශපාලනය කරන බොහෝ අය මෙතනදී මේක හංගල කොලේ ගන්න. ඊට තමයි මගේ සරල අදහස. මම ඉදිරියට කතා කරමු මට කමාරු ඉදිරියටම කතා කරන්න. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන්. මට දැනගන්නත් එක්ක මම මේක අහන්නේ. දැන් එහෙම ගත්තොත් අපිට දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ වගේ අවකාශවල මේ විදිහට කතා කරාට සාමාන්‍යයෙන් විහාරේ තියෙන 30 අවුරුදු යුද්ධකින් බැට කාපු ජනතාවක් ඉන්නේ ඔහොම කතානේ තියෙන්නේ. කියන්නේ ඒකෙදී ප්‍රධාන කතාව නැතිලා යනවා ඇත්තටම. කියන්නේ 30 අවුරුදු යුද්ධයකින් අපි හැමෝම බැට කෑවා. පුතුත් බැට කෑවා, වෙහෙත් බැට කෑවා. ඔහොමනේ යන්නේ සාකච්ඡා. එතකොට එහෙම සාකච්ඡාවක් යද්දී කවි කියන දේත් කියන්නේ කවි කියන දේත් ඇත්තටම මේ මුළු සමාජයක් ආවරණය කරන්නේත් නැහැ. ඔය ඒ විදිහට කතා කරන ජනතාව ආමන්ත්‍රණය වෙන්නේ නැහැ කවි වලින් කොහොමද? ඔය කියපු මොන කවි වලින්වත් මම කියන්නේ ඉදිරියට. ඒතර සරල වලිර කවියකින්වත් ආමන්ත්‍රණය වෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් ඇතුලේ දැන් අර 30 අවුරුදු යුද්ධකින් බැට කෑවා වගේ කියන වගේ ඒ වගේ දෘෂ්ටිවාදයක් වෙනස් කරන්න පුළුවන් වේද කවියකින් ඒවට? මම හිතන්නේ කවියකින් විතරක්ම ඒ කියන්නේ මෙහෙම මම හිතන්නේ කවිය අපි නිකන් නොසලකා හැරිය යුතු නෑ. කවිය ලොකු දේශපාලන විභවයක් තියෙන කවිය. දැන් ඔය මම හිතන්නේ ජර්මනිය ගැන කිව්වෙ ඉන්නම ඊට කලින් ඒ කියන්නේ මම නාසිවාදයේ බිහි වෙන්න කලින් ඒ කියන්නේ ජර්මනිය තමයි ගොතේ වගේ ශ්‍රේෂ්ඨ කවි රොමැන්ටික් මේ කාව්‍ය සම්ප්‍රදායක් තිබ්බ රටක්. ඒකෝනේ රොමැන්ටික් කවියේම තාර්කික අන්තය තමයි අන්තිමට නාසිවාදයට ගියේ. මේක අපි ලංකාවට ගත්ත දැන් 60 දශකයේ 60 50 දශකයේ ලංකාවේ තිබුණ ලොකු සංස්කෘතික නැත්නම් අපේ සංස්කෘතික සෞන්දර්ය විඥානය. හරි කලාව තුළ සෞන්දර්යය පිළිබඳ රොමැන්ටික් කවියන් බිහි වුණා, කොළඹ කවිය බිහි වුණා. ඒකට මෙහෙම සම්ප්‍රදායක් ගිය ඒකෙම දිගුව තමයි 71 සහ ඊට පස්සේ 76 77 කාලේ ඉඳලා එන ඒකේ ලංකාවේ ජනඝාතක උතුරේ දකුණේ ඇතිවෙච්ච අරගල නිර්මාණය. ඒකට කවිය යනු මං හිතන්නේ දර්ශකයක්. ඒ කියන්නේ ඊට ඉදිරියෙන් එන්න નિયમિત එහි තාර්කික භෞතික දේශපාලන විසඳුම නැත්නම් දේශපාලන පැරලිය නැත්නම් දේශපාලන ඇති වෙන්න පුළුවන් වෙනස්කම පිළිබඳ මම හිතන්නේ මාලිමාවක් සහ පොඩි ඒ කියන්නේ දහිලීනි සංඥාවක් මම හිතන්නේ කවියට මම ඉතාම සාර්ථකව දෙන්න පුළුවන්. ඒ කියන්නේ කවිය මම හිතන්නේ දේශපාලනිකයි අර්ථය මොකද කවිය ඉතාම ඉක්මනට එහි ඒ කියන්නේ එහි තාර්කික අන්තයට අපිව ගෙනියනවා. ඒකවල අපි බත්තුත් මම හිතන්නේ ලෝකේ හැම රටකම ගත්තත් ඒ කියන්නේ බොහෝ නැත්නම් රොමැන්ටික් සෞන්දර්යාත්මක කවියේ තාර්කික අන්තයට ගියාට පස්සේ මම හිතන්නේ විප්ලව අරගල ප්‍රතිස්වාදය නාසිවාදය සහ දේශපාලන පිපිරීම් වල තමයි අපිට මේ පේන්න තියෙන්නේ. ඒ නිසා මගේ යෝජනාව තමයි වඩා ජාතික ප්‍රශ්නය හරි සුළු ජාතින්ගේ ප්‍රශ්නය සුළු සංස්කෘතික ප්‍රශ්න මේ සියල්ල දේශපාලනය විසින් ඒ තරම් තීරණාත්මකව අසන්න නැති මොහොතක මම හිතනවා කවිය සහ කලාව සහ මේ සිනමාවට ශාල කාර්යභාරයක් තියෙනවා ඒ පංචක දෙන්න. සහ ඒ උත්තේජනය ඒ අනුරාගය ඇති කරගන්න. මම හිතන්නේ එතනදී අපි අර ඒ කියන්නේ කවිය වඩා මම හිතන්නේ ශක්තිමත්. මම හිතන්නේ ඒ කියන්නේ කවියට වඩා දේශපාලනය ප්‍රමුඛ කරන්න දේශපාලනය කරන අය මම හිතන්නේ සමත් වෙන්න ඕනේ. තවමත් කවිය ඉදිරිගාමී කියලා මම හිතනවා. මේ ප්‍රපටියක් තිබුණා මේ ඔබ නැතුව ඔබ එක්ක. ඔව්. ඒක මම කවි වලට අදාළ නැති වෙන්න පුළුවන්. නමුත් ওই කාරණේ මම හිතන්නේ අනේකා පිළිබඳ අදහස. අනේකාව අපි රියල් එකක් විදියට යථාවත් විදියට අපි අතරම තේරුම් ගන්න කොහොමද? මම හිතනවා ඒක ආර්ට් වලින් පෙන්නලා තියෙනවා කියලා එකක්. ඔය උදාහරණ ෆිල්ම් එක. ඒ ෆිල්ම් එක ඇතුලේ මම හිතන්නේ ෆිල්ම් එක බලපුවාට මතක නැහැ. ඒකේ දෙමළ එම්බතිය හමුදාව අතහැරලා ආපු රත්තරන් බඩු කස් සේවයක් කරන සිංහල තරුණයෙක් එදෙන විවාහයට පත් වෙනවා. එදෙන එකට ජීවත් වෙනවා මේ උග්‍රට ප්‍රදේශයේ. ටික දුරක් යනකොට ඒ දෙමළ යුවතියගේ මේ ඒගොල්ලන්ගේ සහෝදරයන් දූෂණය කරලා මරලා තියෙනවා. එතකොට මේ එයා දන්නේ නැහැ මේ ඉන්නේ හමුදා බටේ කියලා. ඒ වුණාට මේ දෙන්න ඇත්තටම හමුදා බටේ විදියට ඉන්න මේ තරුණයා ඒ හිටපු කෙනා මේ ඊටාම ආදරෙයි මෙයාට. සාදරේ විශ්වාසවන්තයි. මේ සියල්ල එයා විවෘතයි. ඒත් ඒක මොහොතකදී මේ කෙල්ල මේ යුවතිය අනාවරණය කරගන්නවා. ඒ ඉන්නේ හමුදා බටේ කියලා. ඊට පස්සේ තමයි චිත්‍රපටය සම්පූර්ණ ගමන් කරන්න වෙනත් අන්තයකට ඊට පස්සේ මේක විසඳෙන්නේ නැහැ. ඒක දිගින් දිගටම විඳවනවා. මේ යුවතිය දිගින් දිගට විඳවනවා. ඒ කියන්නේ අරයා දිගින් දිගටම ආදරය කරමින් විශ්වාසය තහවුරු කරමින් උත්සාහ කරනවා. ඒ කියන්නේ එයත් එක්ක නැවත ඊටාම සානදායී ජීවිතයකට යන්න. ඒත් අවසානයේ මේ තරුණියගේ විසඳුම වෙන්නේ.
ඒ කියන්නේ යා දිගින් දිගට යන ආගාධය ඇතුලේ ආත්මීය ආගාධය ඇතුලේ අන්තිමට සුයිසයිඩ් කරගන්න. එතකොට දැන් එතකොට මේක ගැන අපේ චිත්‍රපටි ගැන අපි එක අදහසක් තමයි එක පිරිසකගේ විශේෂම දීපති සාජිත් පෙරකුම්ලා වගේ ස්පීකර් තමයි මේක මේ සිංහල ජාතිකවාදී සෝත්තමවාදය නැවත ස්ථාපිත කරනවා. මොකද සිංහල ජනතාව අතර තියෙන බහුතර අදහස තමයි දෙමළ මිනිසුන්ට ඒ කියන්නේ මොනවා කළා මොනවා දුන්නත් පාරවල් හැදුවත් සංවර්ධනය කළත් මොන දේ කළත් මේ කිසිම සාහනදායි සාහනශීලී අන්‍යෝන්‍ය අවබෝධයකට දකුණත් එක්ක එන්නේ නැහැ කියන ඒ අධිපති මතය මේ චිත්‍රපටියෙන් නැවත සුජාත කරනවා කියනවා. ඒකට මම විවේචනයක් විදියට කියන්නේ නැහැ. ඇත්තටම මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ ඒ කියන්නේ දෙමළාගේ ප්‍රශ්නයට අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ කොතනද? ඒක තමයි කියන්නේ දෙමළා ආත්මීයව විඳින ගැටලුවක් මෙතන තියෙනවා. එතකොට මේක අපේ විශ්වාසයේ විසින් හරි අපේ විවෘතකම විසින් හරි කියන්නේ අපි දකින ලෝක දැක්මකින් එතකොට අපි දකින මේ ප්‍රශ්නය දකින ලෝක දැක්මකින් ඒ ආමන්ත්‍රණය කිරීමෙන් විසඳුම ලැබෙන්නේ නැහැ. හරියටම අපි අපේ තුලින් ගිලිහිලා අනේකාගේ යථාව වෙතට ඒ අනේකාගේ ආත්මීය විඤ්ඤාපනය දෙසට අනේකාගේ යථාව වෙතට අප ඒ අනේකාගේ යථාව බවට පත්වීමේ පරිශ්‍රමය ඒ උත්සාහය අදිෂ්ඨානය ඇතුලේ තමයි අපිට මේ ප්‍රශ්නේ ගැටලුව අඳුරගන්න වෙන්නේ. එතකොට ඒ නිසා කොයිතරම් අපි විසඳුම් දුන්න හැදුවත් ඒ විසඳුම් පාරභෞතිකයන් ගොඩක් බවට පත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ කලාව අර කලාවේ තියෙන මූලික දෙයක් සහනුකම්පනය. එමුණත් අපි ඒ කවිය විශාල වශයෙන්ම කරනවා සිනමා මේ සියල්ල මේ අන්‍යෝන්‍ය පරිකල්පනයේ සහනුකම්පනයක් තුල ගොඩනගනවා. ඒ කියන්නේ අනේකාගේ කම්පනය දැනීම. එන්නත් ඒක අපි කියයි ඒක. ඔව්. ඒක ආපද්ද කරනවා කලාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක. ඒකට කලාව වඩා උත්සාහ කරනවා අපේ ලෝකෙ අපේ සීමාවේ අපේ කවුළුවෙන් ඔබට ගිහිල්ලා. ඇත්තටම මේගොල්ලෝ විඳිනවා ඇතියයි අප පරිකල්පනය කරන මේ ප්‍රශ්න ලොකු බැඳගෙන යනවා. ඒ සමහරවිට අපි හිතන උත්තරේ නොවෙන්න පුළුවන්. අපි ඊළඟ පියවරට උත්සාහ කරනවා. ඊළඟ පියවරට උත්සාහ කරනවා. ආත්මය තුලින් ආත්මීය ගැටලුවක් විදිහට මේක වර්ණ ගන්න. ආත්මීය ප්‍රශ්නයක් විදිහට මේක තේරුම් ගන්න මේ ගැටලුව අඳුර ගන්න. ඒ නිසා මම හිතන්නේ ඒක කලාවට මේ කවියට සහ සාහිත්‍යයට ඒ කාරණේ විශාල වැඩ කොටසක් තියෙන මෙතන. ඉතින් ස්වර්ණීර්ණයේ අයිතියද තියෙන මගේ දේශපාලන කාරණේ නෙමෙයි මම මුලින්ම මේ දේශපාලනය පිළිබඳ සියලු අදහස් එන්නේ ඊට කලින් තියෙන අර ප්‍රාථමික ඒ කියන්නේ සහනුකම්පනය කොට නැගීම කියන කාරණේ ඇතුලේ එතනදී ඒගොල්ලන්ට යුක්තිය ඉෂ්ට වෙන්න වෙනවා. ඒ යුක්තිය අනුව අපි හිතන යුක්තිය නෙමෙයි. උදාහරණයක් විදිහට උතුරේ අපි හොඳටම දන්නවා දකුණේ අවුරුදු ගාණක් වෙච්ච ඝාතන මේ මිනි ඇටකටු ඒගොල්ලන්ට යුක්තිය ඉෂ්ට වුණේ නැහැ. මලවුන්ට යුක්තිය ඉෂ්ට වුණේ නැහැ. ඒකට මම හිතනවා විශ්වාසය කියන වචනේ තියෙන අවුලක් තියෙනවා. ඔව් ඒ තමයි. ඔව්. මොකද්ද කියන්නේ? කාට ඕන විශ්වාසයද? කාට ඕන විශ්වාසය. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන යුක්තිය තියෙන මම හිතන්නේ මගේ නම් යෝජනාව. උතුරේ සාධාරණව අසාධාරණ හේතු මත සමාජ යුක්තිය වෙනුවෙන් දශක ගණනාවක් අරගල කරලා අපේක්ෂා භංගත්වයට පත් වෙලා විනාශ වෙලා මිය ගිය ඒ මලමිනී වල මම කියන්නේ යුක්තිය ඉෂ්ට වීම. ඒක පළමු පියවර. ඒ යුක්තිය ඉෂ්ට වීම විවිධ වේශවලින් වෙන්න පුළුවන් දේශපාලන විසඳුම්. ඒකලක සමාජය අතර ඇති වෙන එක සාහනතිය කලාව මේ සියලුම දේවල් වල මෙන්න මේ යුක්තිය පිළිබඳ කතිකා. ඒ උතුරේ මිය ගිය දහසක් දශක ගණනාවක් මිය ගිය ඒ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට වන්නේ කෙසේද? ඒ යුක්තිය යනු අප කියන යුක්තිය. එනත ඔවුන්ගේ යුක්තිය ඔවුන්ගේ වේශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කරුණ තමයි යුක්තිය පිළිබඳ. යුක්තිය සහ කලාව. මෙන්න මේ කාරණේ සංවේදී වෙන්න පුළුවන් තමයි මම හිතන්නේ. ඒ කියන්නේ අපිට විසඳුමක් පාද ගන්න පුළුවන් වෙන්නේ අඩු ගන්න. ඒකෙන් අනිත් ඒවා ඇහෙන්නේ නැහැ කියලා මගේ අදහස. ඒ කියන්නේ මේ යුක්තිය උන්ට ඉෂ්ට වෙනකන් මොන බයිලයක කිව්වත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්න ඕනෙත් නැහැ. මොන දේවල් අපි කිව්වත් අර පන්ති අරගලයේද ධනවාදයට විවෘත වීමද මේ මොනවා කිව්වත් ඇහෙන්න නම් අපි ආත්මීය යුක්තිය ඒගොල්ලන්ට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට තහවුරු වෙන්න. ඒගොල්ලන්ගේ මියගිය ඥාති මිතුරන් සෞහෘදයන් අතුරුදන් වෙච්ච කාට මොකද වුනේ කියලා දැනගන්න. ඔව්. ඒක පිළිබඳ ඒගොල්ලන්ගේ දුක වැළපිල්ල. අපි කියන්නේ ඒක අපේ මෙලන්කෝලිය කියන්නේ දුක. ඒගොල්ලෝ ඇත්තටම ආත්මීය සාමූහික විඳින දුක රිලීස් වෙන්න. ඇත්තටම මේ දුක නැති වෙන්න. දුක නැති වුණු පසුයි අරගලය පටන් ගන්න. දැන් දුක නැතිවීමේ අරගලයක් දැන් තියෙන්නේ.
කියලා අඩු ගානේ දුක් විඳින්න දෙන්න ඕනේ. දුක් විඳින්න ඉඩක් නැහැ. ඒගොල්ලන්ගේ දුක් විඳීම සමරන්න, යුක්තිය සමරන්න ඉඩක් නැහැ. මගේ කලාවේ ඊළඟ පියවර නේද යුද්ධයෙන් පසු කවිය. මම හිතන්නේ ඒක තමයි. නැත්නම් යුද්ධයෙන් පසු සාහිත්‍යය යන්න වෙන්නේ ඒක. ඒ කියන්නේ ඇත්තටම දුකින් ගැලපෙන්නවත් ඉඩක් නැති. ඒ සමාජ යුක්තියක් ඉස්තන වෙච්ච උතුරකට අපිට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? මට නම් තේරෙන්නේ නැහැ. අපිට දෙන්න පුළුවන් එකම විසඳුම මේ ප්‍රශ්නය මතු කිරීම විතරයි. මේ දුක පිළිබඳ කාරණා උන්ට වෙච්ච වැළපිල උන්ට වෙච්ච අසාධාරණය උන්ට වෙච්ච මරණයන් උන්ගේ ඥාතීන් පෙම්වතියන් පෙම්වතුන් මේ අතුරුදහන් වෙච්ච මිනිස්සු මේ සියල්ල පිළිබඳ මූලික හෘදයාංගම අයින්ද්‍රිය ඒ තියෙන සහනුමැතිය නැත්නම් ඒ කියන සහනු පරිකල්පනය ඉස්සෙල්ලා නිර්මාණය කරන්න ඕන. ඒක අමාරු වැඩක්. ඒ වෙනුවට අපි නිකන් බුදු මතවාදී දේශපාලන මතවාදීන් මත පැටවීම ඒ කාරණේ මම කියන්නේ ද්විතීක. පළමු කාරණේ අර බහුතර ජනතාව නැවත සංවිධානය කළ හැකිද? කළ හැකි නම් මේ කෙසේද? උතුරේ විශාල සංහාරයක් වූ පසු අර උතුරේ සංහාරයකට පසු හවිලිය වෙන්නේ වගේ උතුරේ සංහාරයකට පසු උතුර පන්ති අරගලයක් දිශාවට අපිට අරන් යන්න පුළුවන් වෙයිද? පුළුවන් වෙනව නම් කොහොමද? මම හිතන්නේ ඒක තමයි ප්‍රශ්නේ. උතුරේ පන්ති අරගලයේ දිහාවට පන්ති නැත්නම් ධනේශ්වරයට විරුද්ධ පන්ති අරගලයේ ඒ සාමූහිකත්වයේ උතුර දකුණු තුර නිර්මාණය කිරීමට උතුරේ ඇතිවෙච්ච ඒ ජන සංහාරයෙන් පසු තත්ත්වය අපි යොදාගන්නේ කොහොමද? ඒක හුදු අපි පන්ති අරගලයේ පිළිබඳ නිවේදනයක් කිරීම හෝ මේ ප්‍රශ්න පන්ති අරගලයේ තුලින් වටහා ගැනීමෙන් පමණක් කළ හැකිද? ඊට වඩා සමාජයේ එකෙන් ජාතියක් විදියට මුහුණ දුන්නු අර්බුදේ සහ යුක්තිය පිළිබඳ කාරණේ අපි කොහොමද මේකට අදාළ කරගන්නේ? මම කියන්නේ ඒක ලොකු සංවාදයක්. ඒක ඉතින් ඒක අකණ්ඩව කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. දැන් මේ කලාව සම්බන්ධයෙන් කියන්නේ